අපි දැන් මොකද්ද පුතේ කරන්නේ? අපි දෙන්න කොහොමද තාත්තා නැතුව ජීවත් වෙන්නේ? අනේ මන්දා, ඔයාටත් මේ පොඩි වයසෙන්ම තාත්තා නැතුව ජීවත් වෙන්න වුණා නේද? දැන් ඉතින් මොනවා කියලා කරන්නද දුවේ? දුව දැන් නාඩා ඉන්නකෝ. දුවට කවුරු නැතත් දුවට අපි ඉන්නවනව. මගේත් පුතා තමයි නැති උනේ. එහෙමයි කියලා ඉතින් අපිට නැති වුණ දරුවා ගැනම හිත පසුතැවෙන්නද? දැන් ඉතින් ඔයාගේ පුතා ගැන හිතලවත් හිත අයිය කරගන්න. අපිට අපේ පුතා නැති වුණාට ඔයයි මොන පුරයි ඉන්නවනව. මම කොහොම කියලා හිත හදාගන්නද තාත්තේ? මොකෝ ඉතින් මටම කියලා අම්මයි තාත්තයි ඉන්නවද? තාත්තා නොවේ අපිත් එක්ක ඉන්නේ. අනිත් එක මේ දරුවෝ පොඩි කාලෙම මගේ මිනිස්සයා නැති වුණා. මම මේවා කොහොම ඉවස ගන්නද තාත්තේ? අනේ අක්කේ දැන් නාඩා ඉන්නකෝ. අක්කට ඉතින් අයියා නැති වුණා කියලා අපි කවුරුත් අක්කව අතාරින්නේ නෑනේ. අක්කා දැන් නාඩා ඉන්න. මේ හැම දෙයක්ම වෙන්න තිබ්බ දේවල් වෙන්නති. හැම දෙයක්ම ඉවසගෙන ඉමු අක්කේ. සෝමලතාගේ ස්වාමියා අකාලයේම මිය ගියා. සෝමලතාට දෙමව්පියන් හිටියේ නැහැ. ඇයට හිටියේ තමන්ගේ ස්වාමියාගේ පවුලේ අය විතරයි. තමන්ගේ ස්වාමියාගේ සහෝදරයාත් විවාහ වෙලා ඉන්නේ. ඔහු නම් තමන්ගේ බිරිඳගේ නිවසේ ජීවත් වෙනවා. ඇයගේ ස්වාමියාට ඉන්නෙත් තමන්ගේ තාත්තා විතරයි. ඉතින් අවසානයේදී ගමේ මිනිසුන් සහ සෝමලතාගේ සැමියාගේ පවුලේ අය එකතු වෙලා ඔහුගේ අවසන් කටයුතු සිදු කරනවා. එතෙන් පටන් සෝමලතාත් සෝමලතාගේ පුත්‍රයාත් බොහෝම තනි වෙනවා. ගුණදාස කොළුව නැති වෙලා දැන් මාස 3කුත් ගිහින්නව. දැන් ඉතින් ඔය සෝමලතා කෙල්ල මොනවද කරන්නේ? ඔය පොඩි දරුවව කොහොමද තනියම බලාගන්නේ? අනේ ඒක තමයි යම්මේ. සෝමලතාක තවත් වැළපි ඉන්නවා. නිමල් නම මේ මාස 3ෙම උන්දලාට කණ්ඩ ගිහින් දුන්නේ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. නිමල් දැන් මාස 3ක් තිස්සෙම සෝමලතාකටයි සෝමලතාකගේ දරුවටයි කෑම බීම ගිහින් දෙනවා. හැමදාම ඉතින් අපිට ඕක කරන්න බෑ නෑ. නිමල් කියලාත් මහා ලොකු දෙයක් හම්බ කරනවය. ඔය මාස 3 උන්දලාට කණ්ඩ දුන්න සල්ලි ඉතුරු කරගත්තා නම් මොන තරම්නම් සල්ලි කන්දරාවක් ඉතුරු වෙයිද? කොහෙද ඉතින් අපේ නිමල්ගෙත් හිත හොඳ වැඩි නෑ. නිමල් තමන්ගේ පවුල මදිවට තමන්ගේ අයියගේ පවුලත් බලාගන්නද කොහෙදෝ හදන්නේ. දුව නිතරම කියලා බලන්න ඔය කරන වැඩේ නවත්තන්න කියලා. මොකෝ ඉතින් සෝමලතා හැමදාම වැළපි ඉන්නය. සෝමලතාත් මොකක් හරි දෙයක් කරගන්න එපැයි. ඔහොම ගියොත් නම් හරියන්නේ නෑ දුවේ. නිමල් පුතාට ඕක තේරුම් කරලා දෙන්න. ඔව් අම්මේ මෙහෙම නම් ඉඳලා හරියන්නේ නැහැ. නැත්තම් ඉතින් නිමල් ගිහින් හම්බ කරන හැම දෙයක්ම අයියාගේ හාමිනේටයි අයියාගේ දරුවන්ටයි දීලා එවි. අපිට මොනවත්ම ඉතුරු වෙන එකක් නැහැ. දුව දැන් හැමදාම මෙහෙම පුතා ගැන හිත ඉඳලා හරියන්නේ නෑනේ දුවේ. දුව දැන් හිත අයිය කරගන්න. මේ දරුවව ඉස්කෝලේ වුණත් යවා ගන්න වෙන්නේ නෑ. දැන් ඉතින් මාස කීයක් නම් මේ දරුවා ඉස්කෝලේට ගිහින් නැද්ද? දුව දැන් හිත හදාගෙන ආපහු පරණ ජීවිතේට එන්න දුවේ. හැමදාම මෙහෙම හිටියොත් ඔයාලා දෙන්නගේම ජීවිත විනාශ වේවි. අනේ ඒක තමයි තාත්තේ මමත් මේ කල්පනා කරේ. හැමදාම නිමල් මල්ලිටම අපේ වියදම් බලා ගන්න බෑනේ. මහත්තයා නැති වුණාට පස්සේ මම කිසිම දෙයක් කරේ නෑ. වත්ත පිටියවත් හරි යමම් විදිහකට බලාගත්තේ නෑ. ඒ කිසිම දෙයක් හරි විදිහට නඩත්තු කරපු නැති හින්දා තිබුණු ආදායම් මාර්ග පවා ඔක්කොම නැති වෙලා ගිහින් ආපහු ඒ දේවල් මුලක ඉඳලම පටන් ගන්න ඕනේ තාත්තේ. තාත්තම මට උපදෙසක් දෙන්නකෝ. මම දැන් මොකද්ද තාත්තේ කරන්න ඕනේ? අපි හැමෝම එකතු වෙලා මොකක් හරි දෙයක් කරමුකෝ දුවේ. මේ තරම් විශාල ඉඩමක් තියෙනකොට මේ ඉඩම මොකටද නිකන් කැලේට අරින්නේ? දුව මොනවත් කරන්න ඕනේ නෑ. මම ඔය මොනවා හරි දෙයක් කරන්නම්කෝ. මොනවා හරි පැල ටිකක් හරි අපි ඉඳව ගමු. ගොඩක් ලොකු ඉඩමක් තියෙන හින්දා හොඳ ආදායමක් ගන්න පුළුවන් වේවි. තාත්තා කරදර වෙන්න ඕන නෑ තාත්තේ. තාත්තට මේ ඉඩම විතරයි බලා ගන්න තියෙන්නේ. තාත්තට තව මොන තරම්නම් වැඩ කන්දරාවක් තියෙනවද? තාත්තගේ ඉඩමුත් ඉතින් තාත්තා බලා ගන්න ඕනනේ. මම මේ දෙයට මොකක් හරි කරගන්නම්. තාත්තට පුළුවන් නම් මට එක එක වර්ගවල එළවලු වැඩ ටිකක් ගෙනත් දෙන්නකෝ. මං ඒවා තවන් දාලා පැලබෝ කරගෙන එළවලු ටිකක් හදා ගන්නම්. එතකොට ඉතින් මට ආදායමක් ගන්න පුළුවන් නෝ තාත්තේ. තාත්තා තාත්තගේ වැඩක් කරගන්නකෝ.
හොඳයි දුවේ. මම එහෙනම් දුවට එළවලු ඇට වර්ග ටිකක් ගෙනත් දෙන්නම්කෝ. ඒක දුවටත් හොඳයි. ඔය එළවලු පැල වර්ග හද ඉන්නකොට දුවටත් අනවශ්‍ය දේවල් මතක් වෙන්නේ නෑනේ. එතකොට දුවගේ මානසික සතුටක් තියේවි. ඈ අම්මේ නිමල්ලගේ තාත්තා ඔය මහ විශාල ගෙදර ගුණදාස අයියට නොවැදුන්නේ. ඒක මහා අසාධාරණයි. නිමලුත් ඉතින් ඒ තාත්තගෙම පුතෙක් නොවේ. ගුණදාසට බොහෝම ලොකු ගෙදරක් දීලා නිමල්ට නිකන් ඉඩමක් විතරක් දුන්නා. දැන් ගුණදාස අයියත් නැති එකේ නිමල්ට පුළුවන් වෙයි අම්මේ ඔය ගෙදරට අයිතිවාසිකම් කියන්න. ඔය මහා විශාල ගෙදර ගත්තා කියන්නේ ඉතින් අපිට ආය අමුතුවෙන් ගෙවල් හදන්න ඕනකමකුත් නැහැ. ඒක නම් ඇත්ත තමයි දුවේ. නිමල්ලගේ තාත්තා ඉතින් මොන තරම්නම් මහන්සි වෙලාද ඔය ගෙදර හැදුවේ. ගමේ තියෙන ලොකුම ගෙදර නොවේ ඔය ගෙදර. මහ ගෙදර වැඩිමහල් පුතාට අයිති වෙන්න ඕනේ කියලා තිබුණට දැන් ඉතින් ගුණදාස කොළුවා ජීවතුන් අතර නෑනේ. මොකක්ම හරි දෙයක් කරගත්තොත් ඔය ගෙදර නිමල් කොළුවට අයිති කරගන්න තිබ්බා. ඔහේ නිමල් කොළුවට පොඩ්ඩක් ඔය අදහස ගැන කියලා බලන්නකෝ. වහින්මරෝ කියන්න ඕනේ. හැබැයි ඔය කතාව කීයටවත් කෙලින්ම නම් කියන්න යන්න එපා. නිමල් කොළුවා එහෙම වුණොත් නම් පොඩ්ඩක්වත් කැමති වෙන එකක් නෑ. හොඳයි අම්මේ. අනිවාර්යෙන්ම මං ඔය ගෙදර අයිති කරගන්නම්කෝ. වෙලාවටම තමයි මමත් නිමල්ව කසාද බැන්දේ. දැන් ඉතින් ඔය මහා ගෙදරත් මට නොවේ අයිති වෙන්නේ. අක්කේ සෝමලතා අක්කේ. ආනේ නිමල් මල්ලි. එන්න මල්ලි ගේ ඇතුළට. අනේ බෑ අක්කේ, මම මේ හේනට යන ගමනුයි ආවේ. හොඳටම පරක්කු වෙලායි තියෙන්නේ. දවල් වෙන්න කලින් හේනේ වැඩ ටික කරගත්තේ නැත්නම් අවුව සැර වැඩි වුණාම වැඩ කරගන්න අමාරුයි නෝවා. මම මේ අක්කලාට හාල් පොල් බඩු ටිකක් දීලා යන්නයි ආවේ. එළවලු ටිකක් තියෙනවා. අක්කට මේ සතියේට මේ බඩු ටික සෑහෙයි නේද අක්කේ? අනේ පින් සිද්ධ වෙනවා මල්ලියේ. මමත් කිසිම වැඩක් නොකර ඔහේ ගේ ඇතුළට වෙලා ඉන්නවා. මල්ලි හිටියේ නැත්තම් මගේ දරුවට කන්න කෑම ටිකක්වත් මේ ගේ ඇතුළේ නෑ. මම ඉක්මනින්ම මොනවා හරි දෙයක් වගා කරන්න කියලායි බැලුවේ. ඊට පස්සේ නම් මල්ලි ආය අපිට කෑම බඩු ගෙනත් දෙන්න ඕන වෙන එකක් නෑ. අපේ වියදම මමම හොයාගන්නම්කො මල්ලි. මේ හොඳට ඉඩකඩ තියෙන එකේ මොනවා හරි ටිකක් වගා කරගන්නවා. මොකෝමයි හාමිනේ මේ අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නේ. මම මේ ඔහේට කියන්නමයි හිටියේ. අපි ජීවත් වෙන්නේ අපේ අම්මලාගේ ගෙදර නෙවෙයි. අපිට දිගටම මේ ගෙදර ඉන්න බෑනේ. අපිත් ඉක්මනටම කොහෙන් හරි ගෙදරක් හදාගන්න ඕනේ. මේ පැල්කොටේ ජීවත් වෙන්න දොහේ හිතන් ඉන්නේ හැමදාම. ඔන්න ඔහේ අපි යන් ගුණදාස අයියලාගේ ගෙදර. ඔහේටත් එහෙ අයිතියක් තියෙනව නෙවෙයි. ගුණදාස අයියලාගේ ගෙදරට වෙලා අපිත් ජීවත් වෙමු. ඔහේට පිස්සු හැදීගෙනවත් එනවද? මම කොහොමද ඒ ගෙදරට යන්නේ? ඒක මගේ අයියාගේ ගෙදර. දැන් අයියා නැති වුණත් අයියාගේ පුතයි අයියාගේ හාමිනේ ඒ ගෙදර ජීවත් වෙනවා. අපිට ඒ ගෙදර ගිහින් ඉන්න බෑනේ මයි හාමිනේ. අපි ඉක්මනින්ම ගෙයක් හදාගමුකෝ. අපිට ඔය ගෙදර ගිහින් එන්න බෑ. පවුල් දෙකක් කොහොමද ඒ ගෙදර ජීවත් වෙන්නේ? පවුල් දෙකක් කොහොමත් එක ගෙදරක ජීවත් වෙන්නේ නෑනේ. මම කිව්වේ නෑනේ ඔහේට අපි ගිහින් සෝමලතා අක්කලත් එක්ක ජීවත් වෙමු කියලා. සෝමලතා අක්කලාට ගෙදරින් යන්න කියලා කියමු. ඔහේගේ තාත්තට තව මොන තරම්නම් ඉඩ කඩන් තියෙනවද? ඔහේගේ තාත්තා ඒ ඉඩමක සෝමලතා අක්කලාට ගේ හදලා දෙයි නෑ. අපි ගිහින් ඒ ගෙදර පදිංචි වෙමු. ඔහෙත් ඉතින් ඒ තාත්තගෙම දරුවෙක් නොවෑ. ඔහේටත් ඒ ගෙදර අයිතියක් තියෙනවා. ඔහේට පුළුවන් නොවෑ දැන් ඒ ගෙදර තාත්තගෙන් ඉල්ලගන්න. අනේ නිමල් අපි ඔන්න ඔහේ සෝමලතා අක්කලාට ඒ ගෙදරින් යන්න කියලා ඒ ගෙදර පදිංචියට යන්. මොන තරම්නම් ලොකු ගෙදරක්ද ඒක? දෙවියනේ, ඔහේ මොන තරම්නම් නපුරු ගෑණියක්ද? ඔහෙට තේරෙන්නේ නැද්ද ඒ ගෙදර මගේ අයියාගේ පුතා ජීවත් වෙනවා කියලා? ඒ පොඩි දරුවා කොහෙ කියලා යන්නද? අනේ මේ ඔහේ මගෙත් එක්ක නම් ඔය දේවල් ගැන කතා කරන්න දෙන්න එපා. ඊට පස්සේ මම නරක මිනිහා කියලා කියන්නත් එපා. මගේ තාත්තා මට වගා කරගන්න කියලා බොහොම ලොකු ඉඩමක් දීලායි තියෙන්නේ. පස්සේ කාලෙක තාත්තට තියෙන හැම ඉඩමක්ම අපිට ගානට බෙදලා දේවි. ඔහේ දැන් ලෝභකමයි ඔය තණ්හාවයි අතෑරලා අපිට තියෙන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න. මම නම් කීයටවත් තාත්තගෙන් ගිහින් මහගෙදර ඉල්ලන්නේ නැහැ. සෝමලතා අක්කටයි අර පොඩි දරුවටයි ජීවත් වෙන්න ඔය ගෙදර විතරයි නෝ තියෙන්නේ. අනේ ඔහේගේ සත්ව කරුණාව. ඔහේ හැමදාම හිතන් ඉන්නේ පවුල් දෙකක් නඩත්තු කරන්නද?
හැම එළවලු වර්ගයක්ම බොහෝම සරුවට හැදිලා නේද අම්මේ. මිරිස් කරල්, වම්බටු හැම ගහකම හොඳටම ගෙඩි හැදිලා. බලන්නකො ලස්සන. මේ ටික විකුණලා නම් අපිට හොඳ ගාණක් ගන්න පුළුවන් වෙයි අම්මේ. මයි පුතාත් ඉතින් මට මොන තරම්නම් උදව් කළාද මේ පැල ටික හදාගන්න. දැන් ඉතින් පේනවනව ඒ හැම ගහකම ගෙඩි හැදිලා. මගේ පුතා නිසා තමයි ඉතින් මට මේ දේවල් පහසු වුනේ. අපි දෙන්න මේ ඉඩම පුරාම එළවලු පළතුරු හදාගමුකෝ. එතකොට මගේ පුතාට පළතුරුත් හොඳට කන්න පුළුවන්. එළවලුත් විකුණලා සල්ලි ගන්න පුළුවන්. මගේ අම්මා මාත් එක්ක ඉන්න හින්දා මට නම් තාත්තා නැති අඩුව පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. මගේ අම්මා බොහොම උත්සාහවන්තයි. මාව දාලා කොහෙවත්ම යන්නේ නැහනේ. මගෙත් එක්කම එකටම ජීවත් වෙනවා. ඒක නිසා ඉතින් මට කාගේ අඩුවක් දැනෙන්නද අම්මේ? මමත් අම්මට ගොඩක් උදව් කරන්නම්. අපි දෙන්න සතුටින් මේ ගෙදරට වෙලා ජීවත් වෙමු. මොනව නැතත් ඉතින් අපි දෙන්නට අපි දෙන්න ඉන්නවනේ. අනේ පුතේ මම්මගේ පුතාව දාලා කොහේ යන්නද? මට මොන අඩුපාඩුකම තිබ්බත් මොන අමාරුකම් තිබ්බත් මම්මගේ පුතාව දාලා කොහෙවත්ම යන්නේ නැහැ. මම්මගේ පුතාත් එක්ක මේ ගෙදරටම වෙලා ජීවත් වෙනවා. අපි මේ එළවලු පළතුරු හදාගෙන හොඳට ජීවත් වෙමු පුතේ. අනික ඉතින් අපිට මහා ලොකු දේවල් ඕන නෑනේ. මට මගේ පුතත් එක්ක මේ ගෙදරට වෙලා සතුටින් ඉන්න තිබ්බනම් හොඳටම ඇති. සෝමලතා තමන්ගේ පුත්‍රයාට තාත්තා නැති අඩුව නම් දැනෙන්න දුන්නේ නැහැ. ඒ වගේම ඔහුව තනි කළෙත් නැහැ. මොන අඩුපාඩුකම තිබුණත් තමන්ගේ පුතත් එක්ක නිවසේ ජීවත් වෙන්නටයි ඇය හිතාගෙන හිටියේ. ඉතින් තමන්ගේ පුත්‍රයාත් එක්ක එකතු වෙලා ඇය එළවලු වගා කරන්න පටන් ගත්තා. මේ එළවලු පැල බොහෝම සාර්ථකව වැඩුණා. ඒ වගේම මේ පැල බොහෝම ඉක්මනින් පළ දරුවා. මම මේ තාත්තව හම්බ වෙන්න ආවේ බොහොම වැදගත් කාරණාවක් ගැන කතා කරගන්න. ඒ මොකද්ද දරුවෝ ඒ? මේ කරුවල වැටුණ වෙලාවේ කතා කරගන්න ආවේ මොකක් හරි හදිසියක් වද්ද? මම මේ නිමල් ගෙදර නැති වෙලාවක් බලලා යාවේ. මොකෝ ඉතින් නිමල් මේ දේවල් වලට කතා කරනවා කියලා ය. තාත්තට පුතාලා දෙන්නෙක් ඉන්නවනේ. දැන් ඉතින් ගුණදාස අයියාත් මැරිලා නෑ. තාත්තට දැන් ඉන්න එකම පුතා නිමල්. ඉතින් තාත්තා මේ මහ ගෙදර නිමල්ට දුන්නා නම් නේද හොඳ? මොනවද දරුවෝ ඔයා මේ කියන්නේ? ඔයා හොඳටම දන්නවනේ දැනටමත් මම ඒ ගෙදර ගුණදාස අයියට දීලා ඉවරයි කියලා. ඒ වෙනුවෙන් තමයි ඔයාලට වගා කරගන්න ගොඩක් ලොකු ඉඩමක් දුන්නේ. ඔහොම කලබල නොවී ඉන්නකෝ. මගේ ළඟ තව ඕන තරම් ඉඩම් තියෙනවා. ඒක මම පස්සේ හැමෝටම සමානව බෙදලා දෙන්නම්. මේ මහ ගෙදර නම් ඔහෙලට දෙන්න බෑ. ඔහෙලා හොඳටම දන්නවනව දැන් සෝමලතා අක්කටයි පුතාටයි යන්න එන්න තැනක් නෑ කියලා. ඉතින් මං කීයටවත් ඒ මිනිස්සුන්ව මේ ගෙදරින් එළියට ඇදලා දාන්නේ නෑ. අනේ දුවේ, ඔයාගේ මේ ගෙදරට මොකක් හරි කැමැත්තක් තියෙනවා නම් ඒක හිතින් අයින් කරගන්න. සෝමලතා අක්කවයි පුතාවයි නම් මං කොහෙවත්ම යන්නේ නෑ. ඒ දරුවෝ දෙන්න කොහේ කියලා යන්නද? හැමදාම ඒ දරුවෝ දෙන්න මේ ගෙදරම ඉඳීවි. ඔව් ඉතින් තාත්තටත් තමන්ගේ දරුවන්ට වඩා පිට මිනිස්සුනේ වටින්නේ. තමන්ගේ එකම පුතාට වඩා අනිත් මිනිස්සුන්ව තමයි වටින්නේ. හරි අපි බලාගමුකෝ. ආනේ නංගි කාලෙකින් මේ පැත්තේ ඇවිල්ලා යමුකෝ ගේ ඇතුළට. මට ඔයත් එක්ක ගේ ඇතුළට ගිහින් කතා කරන්න නම් දෙයක් නෑ. ඔයා ඒ පාර මේ මුළු ඉඩම මෙලවලු පළතුරු හදන්න පටන් ගත්තද? කලින් එක පැත්තක විතරයි නෝ හදලා තිබ්බේ. අක්කේ, ඔයා මේ ඉඩම එලවලු පළතුරු හදන එක නවත්තන්න. අපි ඉස්සරහට මේ ගෙදර පදිංචියට එන්නයි හිතාගෙන ඉන්නේ. දැන් ඉතින් තාත්තට ඉන්න එකම පුතා නිමල් නෑ. නිමල්ට තමයි මේ ගෙදර අයිති වෙන්න ඕනේ. අනේ නංගියේ නිමල් මල්ලි මට එහෙම දෙයක් කිව්වේ නෑනේ. අනික තාත්තා ගුණදාසටයි මේ ගේ දුන්නේ. මම මගේ දරුවත් අරගෙන කොහෙ කියලා යන්නද නංගියේ? අපිට ඉන්න තියෙන්නේ මේ තැන විතරයි නෝ. මොකෝ මට කියලා අම්මා තාත්තා ඉන්නවා කියලාද? මම මගේ අම්මා තාත්තා ළඟට යන්නේ. අක්කගේ අම්මයි තාත්තයි නැති එක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒක නිසා අක්කා එළවලු පළතුරු හදන්න එපා. අපි ඉක්මනටම මේ ගෙදරට එනවා. අක්කට තාත්තා ඉඩමක් දේවි. අක්කට පුළුවන් ඒ ඉඩම ගෙයක් හදාගන්න. අපිට මේ ගේ දීලා අක්කා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නක්කේ. අක්කා තාත්තට කියන්න අක්කා අපිට මේ ගේ දෙන්න කැමතියි කියලා. එතකොට කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහනේ. ඔන්න අක්කට මේ වතාවේ මම හොඳිනුයි කියන්නේ. ආයෙමත් මට මේ කතාව කියන්න තියන්න එපා. අනේ ඇයි නංගියේ ඔයා මට මෙහෙම කරන්නේ? මම මගේ අසරණ දරුවත් අරගෙන කොහෙ කියලා යන්නද?
අනේ මට මෙහෙම කරන්න එපා නංගියේ. ගුණදාස නැති වුණාට පස්සේ මම යන්තම් මගේ හිත හදාගත්තා විතරයි. දැන් මම මේ පොඩි දරුවත් අරගෙන කොහෙට කියලා යන්නද නංගියේ? අනේ නංගියේ කරුණාකරලා මාත් එක්ක මේ රණ්ඩු වෙන එක නවත්තන්න. මම ඔයාලට කවදාවත්ම වැරැද්දක් කරලා නැහැ. අනේ කරුණාකරලා මට මගේ දරුවත් එක්ක පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. මේ බලන්නකෝ අම්මේ සෝමලතා අක්කට නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. ගිය සුමානෙත් මම ඇවිත් කියලායි ගියේ ආපහු එළවලු පැල හදන්න එපා කියලා. ඒ කියලා ගියාට පස්සේ ආපහු හදලා නෑ. ඒක තමයි මේ සෝමලතා කෙල්ලට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. මේ ගෙදර ඉන්න එකත් එපා කරවවුවා නම් අනිවාර්යෙන්ම සෝමලතා මේකේ යතාරලා යාවි. අපි සෝමලතාට මේ ගෙදර ඉන්න එක එපා කරවමු. මොකක්ම හරි කරලා සෝමලතාව මේ ගෙදරින් එලවගමු. ඉතින් මෙන්න මේ විදිහට මේ අම්මයි දුවයි මේ අසරණ සෝමලතාව ගෙදරින් එලව ගන්න උත්සාහ කරනවා. ඔවුන් මේ සෝමලතාව ගෙදරින් එලවන්න ක්‍රමයක් හොයනවා. ඉතින් මෙන්න මේ විදිහට කතා බහ කරගෙන එදා රාත්‍රියේම මේ අම්මයි දුවයි සෝමලතාගේ නිවසට යනවා. ගිහින් සෝමලතා හදලා තියෙන එළවලු පළතුරු පැල සියල්ලක්ම විනාශ කරලා දානවා. ඒ සෝමලතාට මේ නිවස එපා වීමටයි. ඒ වගේම ඇයව තවදුරටත් දුකින් පීඩා විඳිනවා දැකීමටයි. අනේ කවුද දෙවියනේ මේ වගේ අපරාධයක් කළේ? මමයි පුතයි මොන තරම්නම් මහන්සි වුණාද මේ එළවලු පැල ටික මේ තත්වෙට ගන්න. හැම එළවලු පැලයක්ම විනාශ කරලා දාලා එක එළවලු ගහක්වත් ඉතුරු කරලා නැහැ. අනේ ඇයි දෙයියනේ මටම මෙහෙම කරන්නේ? අනේ දෙවියනේ ඔක්කොම එළවලු පැල ටික කපලා දාලා. සතෙක්ගේ වැඩක් නන් නෙවෙයි මේක. අනිවාර්යෙන්ම මිනිස්සෙක් තමයි කරලා තියෙන්නේ. අනේ ඔව් මල්ලි ඊයේ රෑ 10ට විතරයි බල්ලෝ බිරුවේ. මමයි පුතයි දෙන්නම හැරුණා. එහෙත් ඉතින් අපි දන්නවද මේ වගේ දෙයක් වෙයි කියලා? රෑ හැරලා බැලුවේ නැහැ. නිතරම ඉතින් අපේ බල්ලව රෑට බුරනව නොවේ. ඒක නිසා වැඩි උවමනාවක් කරේ නෑ මල්ලි. මේ කතාව අහපු ගමන්ම නිමල් තේරුම් ගත්තා අනිවාර්යෙන්ම මේ සිදු කරන්නට ඇත්තේ තමන්ගේ බිරිඳ සහ නැන්දම්මා බව. මොකද ඔවුන් දෙදෙනාම රාත්‍රියේ මිතුරියකගේ නිවසට යන බව පවසා පිටත් වුණත් බොහෝ රෑ බෝවී තමයි නැවතත් නිවසට පැමිණ තිබුණේ. ඉතින් නිමල් තේරුම් ගත්තා මෙය තමන්ගේ බිරිඳත් නැන්දම්මා විසිනුත් සැලසුම් කර සිදු කළ දෙයක් බව. ඔහු මේ බව ලැජ්ජා නොවීම මේ සියල්ලන්ටම පැවසුවා. මම නම් කීයටවත් හිතුවේ නෑ ඔහෙලා මේ තරම්ම නපුරු මිනිස්සු කියලා. තාත්තත් නැති අසරණ දරුවන්ට මේ වගේ දේවල් ඔහෙලා කරනවද? ඔහෙලත් දෙමව්පියෝ නේද? ඔහේ වහාම ඔහේගේ දුවවත් අරගෙන අපේ ගෙදරින් යනවා යන්න. මගේ පුතාට කිසිම විදිහකින් ඔය වගේ ලේලියක් ඕන කරන්නේ නෑ. තමන්ගේ තාත්තගේ කීමට එකග වුණ නිමලුත් එක හෙලාම මේ වගේ දරුණු වැඩක් කරපු තමන්ගේ බිරිඳව ප්‍රතික්ෂේප කළා. ඉතින් මෙයින් බියටපත් වුණු නිමල්ගේ බිරිඳ හැමෝගෙන්ම සමාව ගත්තා. මොකද තමන්ගේ විවාහ ජීවිතය අවුල් වේයයි ඇය ගොඩක් බිය වුණා. ඒ වගේම ඇයගේ අතින් සිදු වූ මේ සියලුම වැරදි ඇය තේරුම් ගත්තා. පසුව ඇයත් ඇයගේ අම්මත් සෝමලතාගෙන් සමාව ගත්තා. සෝමලතාට සිදු කළ මේ අලාභය වෙනුවෙන් සෝමලතාට ආපහු එළවලු වගා කරන්න උදව් කරන්නට ඔවුන් පොරොන්දු වුණා. ලෝභකම සහ ඊර්ෂ්‍යාව නිසා අවසානයේදී මොවුන්ට හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වුණා. ඔවුන්ගේ ජීවිතත් අවුල් ජාලාවක් වෙන්නට ගිහින් නූලෙන් බේරුණා. ඉතින් ඔවුන්ගේ වැරදි සියල්ලම තේරුම් අරගෙන එතෙන් පටන් හොඳින් ජීවත් වෙන්න තීරණය කළා.